ඌරෝ ඉස්සරහා මුතු දාන්න එපා. ඔය අහයි මොකද්ද ඌරෝ ඉස්සරහා මුතු දාන්න එපා කියන්නේ? Don't put pearls in front of pigs. ඔයාට ඔයාගේ පුතාට හරි දුවට හරි පාඩම් කරන මේසයක් ගන්න ඔයා තියෙන තෙල් ටික වාහනේට ගහගෙන මොරටුව පැත්තට යනකොට වල්බල්ලෝ ටිකක් ඔයාට පිටිපස්සේ ඉඳන් බුරනවා පිටකොටුව පැත්තට. ඔයා එකපාරට ඔයාගේ අර තියෙන තෙල් ප්‍රමාණයත් සීමිතයි කාලය ඔක්කොමත් එක්ක ඔයා එකපාරට අමතක වෙලා ඔයා අර වල්බල්ලෝ ටික එලෝගෙන යනවා පිටකොටුව පැත්තට. ඔයා ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාට තේරෙනවා කොහෙද මම මේ ඉන්නේ? මං යන්න හිටියේ මොරටුවට පුතාට මේෂයක් ගන්න. දැන් මං ඉන්නේ පිටකොටුවේ. මගේ තෙලුත් නාස්ති වෙලා, මගේ කාලයත් නාස්ති වෙලා, මං අරමුණෙනුත් බැහැර වෙලා. මං ගොඩාක් ඉන්ටර්නෙට් එකේ දකින්න එක්කෙනෙක් වීඩියෝ එකක් කරලා කරාම අනිත් එක්කෙනා ඒකට ප්‍රතිඋත්තර දෙනවා. තව කෙනෙක් බනිනවා, වෙලාව ගන්නවා. හොඳට මතක තියාගන්න ඔයාටයි මටයි ජීවිතය නැමැති වත්තේ වගා කරන්ත තියෙන ශක්තියින්. එහෙමත් නැත්නම් වස්තුන්, කාලය, අපේ හැකියාවන්, අපේ මානසික ශක්තිය. අපේ කාලයවත්, අපේ ශක්තියවත්, මානසික ශක්තියවත්, අපේ හැකියාවන්වත් ඒකේ වටිනාකම තේරෙන්නේ නැති ස්ථානවලට ගෙනියන්න එපා. ඒක මහා විනාශයක්. You know, you're just wasting your assets or your energy or your competencies and you're just putting it in front of unnecessary people. වැඩකට නැති මිනිස්සු ඉස්සරහා. හොඳට මතක තියාගන්න. කාලයයි ශක්තියයි ටැලන්ටයි එහෙමත් නැත්නම් හැකියාවන් කියන්නේ ඔයාගේ වස්තුව. මේක තේරෙන්නේ නැති ස්ථානවල, වටිනාකම දැනෙන්නේ නැති ස්ථානවල සහ වටිනාකමක් තේරෙන්නේ නැති මිනිස්සු ඉස්සරහා මේක දාන්න එපා. මේක නාස්තියක්. ඒක නිසා මේ කාලේ ජීවිතේ අවුරුදු 80ක් වැඩි ජීවත් වෙයි. ඒකෙනුත් පැයට නිදාගන්න පැයට අයින් කරාම කොච්චර ජීවත් වෙලා තියෙනවද? ඒ කාලේ නිරපරාධය ඔයාගේ කාලය, ඔයාගේ මානසික ශක්තිය, ඔයාගේ හැකියාව තේරුමක් නැති, ඒකේ වටිනාකමක් දකින්න නැති මිනිස්සු හා ඒ ස්ථානවල තියන්න එපා. එහෙම වුණොත් ඔය අවුරුදු 80 වෙනකොට, ඔය වයසට යනකොට ඔය හැරලා බලනකොට ඔයාගේ මානසික ශක්තියවත්, ඔයාගේ කාලයවත්, ඔයාගේ හැකියාවවත් ඔයා ඵල ප්‍රයෝජනයක් ඇති වගාවකට යොදවලා නැහැ. You'll be depressed. ඔයාට කලකිරීමේ මකන්න බැරි පච්ච ඔයාගේ ජීවිතයේ තියෙයි. හොඳට මතක තියාගන්න. ඔයාගේ ශක්තිය, මානසික ශක්තිය, වටිනාකම්, හැකියාවන් ඌරන් ඉස්සරහා වටිනාකමක් තේරෙන්නේ නැති මිනිස්සු ඉස්සරහා දාන්න. මං සමහර මිනිස්සුන්ට අවවාද කරන්න යන්නේ නැහැ දෙපාරට වැඩිය. ඒ දෙපාර අවවාද කරාට පස්සේ තේරෙනවා ඒගොල්ලන්ට අවවාදයේ වටිනාකමක් නැහැ කියලා. එතකොට මම මගේ කාලය ආරක්ෂා කරගන්න. And I've got to preserve my time. I ain't got time to waste. I ain't got time for BS. You know, you just waste your time on it. You know, you have to treasure your time. Make sure that you value your time and that you invest your time on some productive stuff that will bring forth fruits. ඵලදාවගෙන දෙන දෙයකට කාලය දාන්න. ඵලදාවගෙන දෙන දෙයකට හැකියාව දාන්න. ඵලදාවගෙන දෙන දෙයකට මානසික ශක්තිය ආයෝජනය කරන්න. කවදාවත් ඌරෝ ඉස්සරහා මුතු දාන්න එපා. ඌරන්ට කවදාවත් ඒක මුතු කියලා තේරෙන්නේ නැහැ. උන් ඒවත් පාගගෙන ඇවිල්ලා පහර දෙන්න උත්සාහ කරයි. ඇයි? උන් දන්නේ ඒක මුතු කියලා. ඔයා දන්නවා මුතු කියලා. ඒක නිසා ඔයා දන්නවනම් කාලය මුතු කියලා ඒක අනවශ්‍ය ස්ථානයේ අනවශ්‍ය මිනිස්සුන්ට යොදවන්න එපා. ඔයා දන්නවනම් ඔයාගේ හැකියාව මුතු කියලා ඒක අනවශ්‍ය පුද්ගලයන්ට අනවශ්‍ය ස්ථානවලට යොදවන්න එපා. ඔයා දන්නවනම් ඔයාගේ මානසික ශක්තිය මුතු කියලා ඒක අනවශ්‍ය ස්ථානයන්හිදී අනවශ්‍ය පුද්ගලයන්ට යොදවන්න එපා. Time is very crucial. You and I just ain't got time to waste. You know, there comes a day that you and I would just look back and say, what have I done actually with my resources? What have I done with my time? What have I done with my talents? And what have I done with my mental energy? Have I invested my mental energy on unnecessary people? Have I invested my talents on unnecessary people? Have I invested my time on unnecessary people? You know, I ain't got time to waste on BS. Listen to me very carefully. මට අහුම්කම් දෙන්න. ඔබගේ වටින කාලය ඌරන් ඉස්සරහා දාන්න එපා. ඔයාගේ වටින මානසික ශක්තිය ඌරන් ඉස්සරහා දාන්න එපා. ඔයාගේ වටින ටැලන්ට් ඌරන් ඉස්සරහා දාන්න එපා. මේ ශක්තියින් හොඳ ඵලදායි ජීවිත වගාවකට යොමු කරන්න. Thank you very much. Dr. Philip Neri, Trainee Academy, producing champions, transforming companies.